සුබ දවසක්. මම මේ කියන දේ වැදගත් වෙයි කියලා හිතන අය අහන්න. අපි අම්මට ණය මොකද? අපිව දසමාසයක් කුසේ තියාගෙන ලේකිරි කර දීලා හදා වඩාගෙන සමාජයට හොඳ පුරවැසියෙක් කරන ඉඳනේ අම්මට ණයනේ. එතකොට අපි අදහන ආගමට ගරු කරන්න භක්තියක් හිතේ තියෙන්නේ. මොකක් හින්දාද? හදවතේ තියෙන භක්තිය කියන එක විශ්වාසය අදහනවයි කියන්නේ අන්න ඒ දේ නිසා තමයි අපි උපතින් අරගෙන ආගමට ගරු කරන්නේ. ඒ හින්දා මම මේ වීඩියෝ එකේ කතා කරේ අපි අපේ ආගමට ගරු කරනවා වගේම අන් සියලුම ආගම් වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ මොකද්ද කියලා දන්නවද? අරාබියෙන් නම් මේකට කියන්නේ මේ සබ්බහ කියලා මේ අපේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු මේකට කියන්නේ දස් මොකද ඒ වචනේ මට කියා ගන්න තේරෙන්නේ නැහැ. හොඳේ මම දන්න උනාට ඒ වචනේ කිව්වම මේකට තමයි කියන්නේ කියලා. මේකේ තියෙන විශ්වාසයේ පුදුමකමයි කියන්නේ අර හිතේ භක්තියයි විශ්වාසය තමයි මේකට ඕන. මොකද්ද හේතුව? මේකේ මේ මාලේ පටන් ගන්න ඇට පටන් ගන්න තැනින් කියන්නේ මූලික ආරම්භයෙන් පටන් ගමුකෝ. ඒ තැනින් පටන්ගෙන අවසානයේට යනකම් අපි හිත එක තැනක තියාගන්න ඕන. ඒ හිත එක ඔයාලා දකින්න ඇති මේක අරාබි ගෙවල් වල හැම මිනිස්සෙක්ම ගෑනු පිරිමි පොඩි ළමයින්ගෙන් ඉඳන්ම අඩුවක් නැතුව මේක අතේ තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙයාලා මොකද මේක විශ්වාසයෙන් භක්තියෙන් තියාගෙන ඉන්නේ. හරියට අපි බෞද්ධ විදියට පිරිත් නූල පිරිත් වතුර විශ්වාස කරනවා වගේ තමයි මේක. ඒ හින්දා මං කියන්නේ හැම දෙයකටම විශ්වාසයක්, භක්තියක්, ගෞරවයක් දෙන්න. මේකේ මෙයාලා මෙන්න මේ වගේ මේ තියෙන අඳුර ගන්න පුළුවන් එක තැන. ඒ වගේ කීප බලක් මේ මාලේ තියෙනවා. ඒක තැනකින් පටන්ගෙන අනිත් තැනින් ඉවර වෙනකන් එකම වචනේ කියනවා. ඒ කියන්නේ මම එක වචනයක් කියනවා සුභානල්ලා. ඒක සුභානල්ලා ගාලා ඒ වචන ඉවර වෙනකන් කියනවා. එතකොට හිතේ භක්තියක් තියෙන්න ඕනනේ. අන්න ඒකයි මං කියන්නේ. ඒ වගේ සුභානල්ලා කියනවා, ඉස්තග්ෆිරුල්ලාහ, ආමීන්, අල්හම්දුලිල්ලාහ් ඔය වගේ ලස්සන වචන ටිකක් තියෙනවා කියන්න. මේ අන්න ඒකට වටින්නේ හිතේ භක්තියයි විශ්වාසයයි. තමන් මුස්ලිම්ම වෙන්න ඕනත් නැහැ. තමන් ක්‍රිස්තියානි වෙන්න ඕනත් නැහැ. සිංහල වෙන්න ඕනත් නැහැ. විශ්වාසය, ඇදහිීම, භක්තිය. මං කියන්නේ මිනිස්සෙක්ට වරදින්නේ නැහැ. අම්මට තියෙන තැනම තමන් අදහන ආගමට සහ අනිත් ආගම් වලට දෙන්න. පොඩි පණිවිඩයක් හොඳද? ඒ කියන්නේ මේ ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද මුකුත් තියාගන්න එපා මිනිසුන්ගේ හිතවල. අඩුම උස්මිටිකම තමන් ලස්සනයි අනිත් කෙනා කැතයි කියන මතේවත් තියාගන්න එපා. මේ මම හිතනවා මං ගෙනාපු වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාලගේ හිතටත් ගන්න ඇතේ කියලා. ස්තුතියි වෙනවා.